හලෝ ඔන්න අපේ ඊළඟ රෝඩ් ට්‍රිප් එක. අපි ගියේ කොළඹ ඉඳන් නුවරඑළියට, නුවරඑළිය ඉඳන් සීගිරියට. අපි කොළඹ අවිස්සාවේල් රෝඩ් එකේ නානුඔය හරහා තමයි නුවරඑළිය ළඟා වුණේ. මේ පාරේ දිය ඇලි, වංගු, මීදුම, තේවතු අඩුවක් නම් වුණේ නැහැ අපිට. මේ තියෙන්නේ සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල. හරිම ලස්සනයි ඒකත්. අපි මේ ගිය ඔෆ් සීසන් එක නිසාද මන් දන්නේ මෙච්චර මීදුමක්. කූල් වෙද එකක්. බලන්න තැන මීදුම. අපි මුලින්ම ගියා අඹේවලට. අඹේවලින් ගියා ස්ට්‍රෝබරි ෆාම් එකට. මීදුම පිරිලා. තප්පර ගානින් වෙනස් වෙන පරිසරයක් තියෙන මේ නුවරඑළියට මම පුදුමාකාර විදිහට ආසයි. බලන්න පට්ටිපොරේ ලස්සන කවුරුත්ම නැහැ. පරිසරයේ නිශ්ශබ්දතාවයත් එක්ක අපි ලස්සන වින්දා එකේ. සීතල එක්ක මේ වෙනස් වෙන පරිසරය අපි යනකොට තිබ්බටත් වඩා එනකොට මීදුමේ පිරිලම ගියා. අපි නතර වුණේ ශාන්තිපුර කියන උසම ගම්මානේ. මේ ගම්මානේ view point එකට පොඩ්ඩක් එහන් තියෙන cottage type එකේ හොටෙල් එක තමයි අපි නතර වුණේ. මේ හොටෙල් එක තේවත්තක් මැද්දෙන් වට වෙලා තියෙන ලස්සන හොටෙල් එකක්. මාරම සීතලක්. දරා ගන්න බැරි ලස්සනක්. ඒකත් හරිම පුදුමාකාරයි. පහවදා උදේ අපි ගෙගරි පාර්ක් එකට ගිහිල්ලා සීගිරිය බලා යන්න පටන් ගත්ත ගමන. අපි පහවදා පාන්දර සීගිරිය 5ට විතර තමයි නගින්න ගියේ. සන්රයිස් එක බලන්න ඕන නිසා බලන්නකෝ සන්රයිස් එකත් එක්ක සීගිරිය තිබ්බේ පුදුම ලස්සනක්. ගොඩක් ෆොයිනර්ස්ලා තමයි හිටියේ උදේ පාන්දර නම්. මොකද යාලා සන්රයිස් එක බලන්න එන නිසා මමත් ෆස්ට් ටයිම් මගේ ජීවිතේ මේ සන්රයිස් එක බලන්න සීගිරිය ගියපු අවස්ථාව හරිම ලස්සනයි. පුදුම පරිසරයක් එහෙත් තිබ්බේ. එක වෙලාවකට මට හිතුණා මේ යාපහුවද කියලා. එච්චර වෙනස්කම් එක්ක තවත් ලස්සන සීගිරියක් මං අලුතින් දැක්ක වගේ හිතුණා මට. අපි නැවතුනේ අලියා රිසෝට් ඇන්ඩ් ස්පා හොටෙල් එකේ තමයි අපි එදා අන්තිම දවස අපේ ගත කරේ. ඒ හොටෙල් එකත් හරිම ලස්සනයි. ඒ වගේම හොටෙල් එක ඇතුලේ තියෙන වෙනස්මාකාරයේ පරිසරයක්. ඉතින් අපේ පරිසරයේ සුන්දරත්වයේ විඳින ගමන්ම අපේ ගමන අපි හැමෝම නිමා කරා.